ලෝකේ විනාශ වෙන්නේ හැම වෙලාවෙම බෝම්බ වලින් නෙවෙයි. කවුරුත් නොදගෙන කවුරුත් ඇස්වලින් අල්ලන්න බැරි ඒත් හැමදේම විනාශ කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒක වෛරස් එකක්. ඒක නගරයක් තුළ පටන් ගත්ත ඒ වෛරස් එක හෙමින් නෙමින් ජීවිතය කියන එක අඳුරක් කරලා දැම්මා. මේක තමයි ඩයින් ලයිට්. මේ ගේම් එක ඩෙවලොප් කරන කම්පැනි එක ටෙක්ලෑන්ඩ්. පෝලන්ඩ් වල දෙන ගේම් ස්ටෝරි එකක්. ඕපන් වර්ල්ඩ් සර්වයිවල් ගේම් වලට ප්‍රවීණත්වයක් දක්වන ගේම් කම්පැනි එකක්. ඔවුන්ගේ මේන් ගෝල් එක තමයි ප්ලේ ගේම් එක ප්ලේ කරනකොට ඒ ලෝකයේ ජීවත් වෙනවා වගේ දැනෙන්න ඕනි ෆීලින් එක අපිට මේ ගේම් එකෙන් ලබා දෙනවා. අපි බලමු මෙතින් පසු ඩයින් ලයිට් ගේමින් සීරීස් එකේ කතාව. නගරය එක දවසක සාමාන්‍ය නගරයක්. හිරු උදා වෙද්දී වැඩට යන මිනිස්සු පාරවල් පුරා අහඬ ජීවිතයෙන් පිරුණු ලෝකයක්. ඒත් ඒ ලෝකයේ එකම එක රෝගයක් නිසා අඳුරට වැටුණා. මුලින්ම මිනිස්සු උණ වගේ ලක්ෂණ දක්වනවා. ඇඟේ වේදනාව, හිතේ කැක්කුම. ඒත් කවුරක් නොදැන ඒ රෝගය ඔවුන්ගේ මනසට යනවා. ඒක ඔවුන්ගේ හැඟීම් ගන්නවා, සිතන හැකියාව නයින් කරනවා. අවසානයේ හරන් නගරය ඉතාමත් භයානක නගරයක් බවට පත් වෙනවා. අවල් කාලේ ඔවුන් හිමින් ගමන් කරනවා. අහම්බෙන් ජීවත් වෙලා වගේ. ඒත් රෑ වෙනකොට එහෙම හිමින් ගමන් කරපු මිනිසුන් අඳුරු වෙලාවේ අමුතු ශක්තියක් ලබනවා. ඔවුන් වේගවත් වෙනවා. ඔවුන් කුමන ශබ්දයක් හෝ ඇසුණු විට ඔවුන් එතනට දිව යනවා. ඔවුන්ගෙන් බේරෙන්න දවල් කාලේ පමණක් ආරක්ෂිත වෙලාවක් බවට පත් වෙනවා. ලෝකයේ මීදී දැක්කම තීරණයක් ගන්නවා. හරාර් නගරේ වට කරලා ලෝකයෙන් වෙන් කරනවා. ඇතුලේ ඉන්න මිනිස්සු දැන් ජීවත් වෙන්න සටන් කරන අය, මැරෙන්න බලන්න ඉන්න අය. අඳුරු වලාකුළු අතරින් හිරුවෙලේ ටිකක් පොළවට වැටෙනවා. ඒත් මෙදින් එක පුංචි ලක්ෂයක් හෙමින් ලොකු වෙන්න පටන් ගන්නවා. ඒක යටින් මිනිහෙක්. ඒ තමයි කයිලි ක්‍රෑන්. ඔහුට මේ මිෂන් එක සරල පැහැදිලි මිෂන් එකක්. නගරයක් තුළට යන්න, දේට ටික හොයාගන්න, කෙනෙක්ව නවත්තන්න. ඒත් ඔහුට තවමත් උදන්න දෙයක් තියෙනවා. ඔහු වැටෙන්න යන්නේ ජීවිතයෙන් පිරුණු නගරයක් තුළට නෙවෙයි, මරයෙන් පිරුණු ලෝකයක් තුළට. ක්‍රෑන් බිමට වැටෙනවා. ඔහුට තාම ලෑන්ඩ් වෙලා ඉවර වෙන්නත් කලින් ඒ වටේ අමුතු ශබ්ද ඉස්සරහින් හිමින් කෙනෙක් එනවා. ඒක මිනිහෙක් වගේ. ඒත් ඔහුගේ ඇස් නෑ. ඔහුගේ ශරීරයත් හරිම අමුතුයි. ක්‍රෑන් හිතනවා මේක නෝමල් එකක් නෙවෙයි. ඊළඟ තප්පරේ ඒ සත්‍යය ඔහුට දිවගෙන එනවා. ක්‍රෑන් පැනික් වෙනවා. ඔහුට තවම මේ ලෝකෙ තේරෙන්නේ නෑ. බේරෙන්න ෆයිට් කරනවා. ඔහු ඕල්මෝස්ට් ඩයි වෙනවා. ඒ වෙලාවේ කට්ටියක් එනවා. ඔවුන් ඔහුව බේර ගන්නවා. ඒ තමයි ඔහුගේ අරාන් ලෝකයේ පළමු හමුවීම. ක්‍රෑන් ඇස්සරනකොට ඔහු ඉන්නේ ටවර් එකක් ඇතුලේ. ඒක අමුතු ලෝකයක්. පිටත මරණය, ඇතුළත බේරෙන්න උත්සාහ කරන ජීවිත. ඔහුට එතන හමු වෙනවා මිනිස්සු, බය වුණු, දුක් වුණු, ඒත් තවම හෝප් එක අතහැරලා නැති අය. කරන්ට් ඕඩර්ස් එනවා. ඔයාගේ මිෂන් එක ඒක මතක තියාගන්න. ඒත් ඔහුට දෙන්න දෙයක් තේරෙනවා. මේක ෆිල්ම් එකක් ගැන කතාවක් නෙවෙයි. මේක ජීවිත ගැන කතාවක්. ටවර් එකේ මිනිස්සු ඒකෙන් සර්වයිව් වෙන්නේ එක දෙයක් නිසා. ඇන්ටිසන්. ඒක නැත්තම් ඔවුන් ඉන්ෆෙක්ට් වෙනවා. එක දවසක සප්ලයි ඩ්‍රොප් එකක් කරනවා. ක්‍රෑන් යනවා ඒක ගන්න. ඒත් එතනට වෙන කට්ටියක් එනවා. ඔවුන් රේස්ති මිනිස්සු. ක්‍රෑන්ට තේරෙනවා මේ ලෝකය මෙඩිසින් පවර්. ඔහු ටවර් එකට ආපහු වෙනකොට ඇන්ටිසින් අඩුයි. මිනිස්සු බයයි. ඔවුන්ට දවල්ට රැටත් සුරක්ෂිතයක් නැහැ. රයිස් hina වෙනවා. ඒත් ඒ hinaව සතුටේ hinaවක් නෙවෙයි. කන්ට්‍රෝල් එකේ hinaවක්. ඔහු ක්‍රෑන්ට කියනවා මේ ලෝකේ රූල්ස් වෙනස්. බලය තියෙනවා නම් ජීවත් වෙනවා. ක්‍රෑන්ට ඒ වෙලාවේ තේරෙනවා මේ මිනිහා සොම්බි කෙනෙක්ට වඩා ඩේන්ජරස් කියලා. ක්‍රෑන්ට දවස් ගත වෙනකොට ඔහු ඔවුන්ට උදව් කරනවා. ඔවුන්ව බේර ගන්නවා. ඒත් GRE ඕඩර්ස් එනවා ඇන්ටිසෙන් ඩිස්ට්‍රොයි කරන්න. ඔහුට දැන් තේරෙනවා ඔහු ෆලෝ කරන අයත් හොඳ අය නෙවෙයි කියලා. ඒ වෙලාවේ ඔහු තීරණයක් ගන්නවා. ඔහු ඔහුගේම රුල්ස් හදා ගන්නවා. ක්‍රෑන් සහ රේස් අවසානයේ ෆේස් ටු ෆේස් සටන් කරගන්නවා. ක්‍රෑන් රේස්ව මරනවා. හරිදේ ජය ගන්නවා වගේ පේනවා. ඒත් ලෝකේ තවම වැටිගෙන යනවා. ක්‍රෑන් තනිවම ඉන්නවා. ඔහුට තේරෙනවා ඔහුත් වෙනස් වෙමින් ඉන්නවා. ඔහුගේ ඇතුලේ වෛරස් එක වැඩි වෙමින් ඉන්නවා. ඔහුට තීරණ ගන්න වෙනවා. ජීවත් වෙන්නද නැත්නම් අනිත් අය බේර ගන්නද? ඔහු තෝරගන්නේ අඳුරට යන්න. මේ කතාව සොම්බිස්ලා ගැන කතාවක් නෙවෙයි. මේක මිනිස්සු එක්ස්ට්‍රීම් වෙලාවකදී කොහොම වෙනස් වෙනවද කියන කතාවක්. හොඳ සහ නරක අතර ලයින් එකක්. කොච්චර චින්ත කියනවදන් අඳුර ලෝකය නෙවෙයි අපි ඇතුලේ තියෙන දෙයක් බවට පත් කරන කතාවක්.
ඔයාට මේ වගේ සිනමටික් ගේම් ස්ටෝරිස් තවත් බලන්න ඕනෙ නම් ලයික් කරන්න, සස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. අපි තවත් ගැඹුරු කතාවකින් හමුවෙමු.